හෙලෝ ළමයි කොහොමද? ඔන්න ඉතින් අද vlog එකත් එක්කත් දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් දැන් මම මේ රෙඩි වෙන්නේ ෂොප් එකට යන්න. අද වැඩ කරන දවසක්. ඉතින් මාත් එක්ක යමු ෂොප් එක පැත්තට ඔයාලත්. ළමයි මං කොණ්ඩේ කොටටම කැපුවා. දැන් මාස එකහමාරක් විතර මං මීට වඩා ගොඩක් කොටට කැපුවා. දැන් කොණ්ඩේ ටිකක් වැවිලා තියෙන්නේ. ඉතින් මං ඔයාලට ඉස්සරහ වීඩියෝ වලදී ෂෙයා කරගන්නම් මං කොණ්ඩේ බබා ගන්න මොනවද කරපු ට්‍රීට්මන්ට් කියලා. මං ලෑස්ති වෙලා ඉවර වෙලා උදේ තේ එකත් බීලා ෂොප් එකට යන්න පිටත් වුණා. අපේ ගෙදර ළඟ ඉඳලා පොඩ්ඩක් දුරින් තමයි මගේ ටේලර් ෂොප් එක තියෙන්නේ. ඉතින් ගොඩක්ම දුරත් නෙමෙයි පයින් යන දුර තමයි. ඉතින් ඊයේ මම මේ ටික කපලා තියලා ගියා. දැන් ඒ ටික මහන්න පටන් ගන්න ඕන. මේ මට හම්බුණා රෙදි ඕඩර් එකක් මේ. ඉතින් ටිකක් මහලා තියෙනවා. තව තියෙනවා මහන්න. ඉතින් මේ ටික මහලා තමයි ටික මහන්න වෙන්නේ. මම ඔයාලට වැඩ කරලා ඉවර වෙලා මේ පෙන්නන්නම් අද මොනවද මේ මම මහලා තියෙන ඒ වගේ අවුට්ෆිට්. එතකොට මේ මහන ඒ වගේ ඒවා ඔක්කොම ඔයාලට පෙන්නන්නම්. මොනවා කරන්නත් කලින් ඉතින් හොඳට කාලේ ඉන්න එපයි. මං උදේට කඩේට ඇවිල්ලා තමයි කෑම එක කන්නේ. උදේ ගෙදර ඉඳන් කන්න බැරි නිසා මං එකක් අරගෙන එනවා උදේට. ඉතින් ඒක මං කාලා තමයි වැඩ ටික පටන් ගන්නෙ. ඉතින් දැන් මෙයාලා දකින්නේ මම මහපු ලස්සනම ලස්සන ෆ්‍රොක් ඩිසයින් ටිකක්. ඉතින් ඔයාලට වැඩියෙන්ම ලස්සන මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් ඒ ඔයාලා දැක්කේ මම මහපු ඇඳුම් ටික ගවුන් ටික. ඉතින් මට ෆිට ඔන් කරන්න පුළුවන් ටික මම ෆිට ඔන් කරා. ඒ ටික තමයි ඔයාලා දැක්කේ. තව ලොකු සයිස් ඒවා තියෙනවා. ඒවා නම් ඉතින් මට ෆිට ඔන් කරන්න බෑ. ලොකු වැඩි. ඉතින් ඔයාලා බලලා ලස්සන වැඳුම ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. තව ඒ සෙට් එකේ රෙදි වගේක් මහන්න තියෙනවා. ඉතින් ඒ ටික අද vlog එකට දාගන්න බැරි වේවි. එමුණොත් ඊළඟ එකේ මම මේ මහන ඩිසයින් ටික ඔයාලට පෙන්නන්නම්. ගෙදර පොඩි වැඩක්. ඉතින් අම්මට තනියම දවල්ට උයා ගන්න බැරි නිසා මම දවල් ගියා උයන්න. ඉතින් මං එනකොට කෙහෙල් කොලේ බත් එකක් කොටාගෙන ආවා. ඉතින් දැන් මං ඒක කන්න තමයි හදන්නේ. ඉතින් අපි කාලා හම්බ වෙමු. මං ඔයාලටත් පෙන්නන්නම් මොනවද මං අද ඉව්වේ කියලා. ගොඩක් ලොකු කාලෙකින් තමයි මම මේ කෙහෙල් කොලේ කෑම එකක් කන්නේ. ඉතින් මට අද හිතිලම මං උතාගෙන ආවා. මං අද පරිප්පු හදලා වම්බටු හදලා ඊට පස්සේ චිකන් හැදුවා. පපඩනුත් තියෙනවා. ඉතින් එහෙනම් ළමයි මං කෑම එක කාලා එන්නම්. මට නම් මාරම රසයි. කෙසෙල් කොලේ බත් ඇතුවාම නිකන් අමුතු රහක් එනවා. නියමයි ඒක. කාලේ ඉවර වෙලා චූටි වෙලාවක් ඉඳලා මං ආයෙ වැඩ කරන්න පටන් ගත්තා. මොකද මම මේක ඉක්මනටම ඉවර කරලා දෙන්න ඕනි ඕඩර් එකක්. ඒ නිසා ඉතින් උදේ එනවා දවසම වැඩ කරනවා. දවස ගෙවෙනවා තේරෙන්නෙත් නෑ ළමයි. දැන් නම් හවස් වෙලා. මං ඉතින් මේ ටිකත් කපලා තියලා මේ යන්න හිතුවා. එතකොට මට හෙට උදේ ඇවිල්ලා මහන්න ගන්න පුළුවන් නිසා. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ආයෙමත් ඉක්මනටම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකම් මං ගිහිල්ලා එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා. ආදරෙයි ඔයගොල්ලෝ හැමෝටම.